Hello guys, ඉතින් ඔයාලව පිළිගන්නවා brand new video එකකින්. I'm SL Man Boy YouTube channel එකෙන්. ඉතින් මේ YouTube channel එකේ දාන දෙවෙනි වීඩියෝ එක මේක. ඉතින් කලින් වීඩියෝ එකට හොඳ ප්‍රතිචාර ඇවිල්ලා තිබෙනවා. මං හිතුවා දෙවෙනි වීඩියෝ එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි bed wars තමයි ගහන්න යන්නේ. ඉතින් bed wars කියුවාම bedrock එකේම තියෙනවා bed wars server එකක් lifebot කියලා. ඉතින් අනික කියන්න ඕනේ මම මේ voice කරන්නේ game එක record කරද්දි නෙමෙයි වෙනම තමයි මම මේකට voice කරන්නේ. ඒ හින්දා ඔයාලට පොඩ්ඩක් පැටලෙනවා වගේ ඇති ඔයාලට. ඉතින් අපි යමු match එකට. ඉතින් මම කියන්න ඕනේ මගේ YouTube channel එක like subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එක දික් වෙයි. ඉතින් විනාඩි 10ක්. ඉතින් මං හිතුවේ නෑ විනාඩි 10ක් දික්කන් වෙයි කියලා. මට පට්ට දිගයි වීඩියෝ එක. ඉතින් එපා වෙනවා නම් බලන්න සමා වෙන්න මට. ඉතින් මම පුළුවන් තරම් මේක edit කරන්න බලනවා. edit කරලා ඔයාලට මේක දානවා. ඉතින් මම මේ voice කරන්න කලින් edit කරලා නෑ. චුට්ටක් edit කරලා තියෙනවා. ඉතින් මම පුළුවන් තරම් edit කරලා ඔයාලට දෙන්න බලනවා මේ වීඩියෝ එක. ඉතින් අනිත් කියන්න ඕනේ මගේ YouTube channel එකේ guys මට 100k පහු කරලා දෙන්නකෝ. මට ඒක කරන ලොකු උදව්වක්. 100k පහු කරලා දෙන එක පට්ටම උදව්වක්. ඉතින් මම හීනයක් මගේ එක 100k පහු කරන එක. 100k පහු කරාට පස්සේ නම් ඔයාලට මම ලොකු ගේම් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලකම දාලා ඉල්ලන ගේම් ඔක්කොම මම ගේනවා. ඉතින් එකින් එක ගේනවා. එක කමෙන්ට් එකට මං ගේම් ටික ගේනවා. ඉතින් අපි බලමු මැච් එකේ මොකද උනේ කියලා. මැච් එකේ බං ඔතනින් මට මං හිතුවා ඔතනින් මගේ අපේ බෙඩ් එක කැඩුවා තමයි කියලා. හරිද? ඔතන බෙඩ් එක කැඩුවා කියලා හිතුවේ. බලද්දී ඔතන බෙඩ් එක හදලා නැහැ. හරිද? ඒත් එක්කම අනිත් පැත්තේ කණ්ඩායමේ ටීම් එකේ එක්කෙනෙක් ඇවිල්ලා හොඳටම නෙලන්න. හරිද? හැබැයි අපේ සෙට් එකේ අපේ ටීම් එකේ කොහොම හරි වැඩේ ගොඩ දැම්මා. හැබැයි පොඩි දෙයක් තියෙනවා. ඔන්න ඔතන. හරිද? ඔන්න ඔතන ෆයර්බෝල් ජම්ප් එකක් කරන්න අයන් එකතු කරලා ඉද්දි තමයි දැක්කේ මම බෙඩ් එක කඩලා නැහැ කියලා. හරිද? ඔන්න ඔතන තමයි මම දැක්කේ බෙඩ් එක කඩලා නැහැ කියලා. guys. හරිද? අනේ මම මේ තක් ගාලා voice කරන්නේ දිහසියක්. ඒකයි හරි. ඔතනින් මං ග්ලාස් ටික ගත්තා. ඉස්සෙල්ලාම බෙඩ් එක පොටට් කරන්න. ඔතකොට මම බෙඩ් එක පොටට් කරලා ඉවරයි. ඉතින් කොහොම හරි වෙන ගන්න දෙයක් නැන්නේ. මම ඉතින් ග්ලාස් ටික ඔන්නම 3ක් විතර ප්ලේස් කරා. අනික අර මගේ අයන් ටික ඉස්සුවා. හරිද? ඕක මගේ අයන් ටික ඉස්සුවා. ටීම් එකේ තමයි ටීම්මේට් කෙනෙක් තමයි උනාට කරන් දෙයක් නෑ. ඕක මගේ අයන් ටික ඉස්සුවා. හරිද? ඊට පස්සේ කොහොම හරි මං අන්තිම ෆයර්බෝල් ජම්ප් එකක් දානවා. ඒක හරියන්නේ අරු බෙඩ් එක කඩලා හොඳටම නෙලනවා. බෙඩ් එක කඩලා හොඳටම නෙලනවා. ඉතින් ඕක තමයි මං කිව්වේ. මට මෙතන PVP බෑ. හරිද? ඒ කියන්නේ මේ මයික් එක මං ගහලා තියෙන ජැක් එක තියෙන්නේ. ජැක් එක තියෙන තැනින් තමයි මං අතල්ලන් ඉන්නේ. ඔතකොට මට PVP කරන්න ඇඟිල්ල සැහැල්ලු නෑ. සැහැල්ලුවෙන් ටච් වෙන්නේ ඇඟිල්ල.
එතකොට මට ඇඟිල්ලෙන් හරවන්න කරන්න අමාරුයි. මම උතින් අයන් සෝඩ්ඩයක් ගන්නවා. එවනත් මට ගහගන්න බැරි වෙනවා. මොකද මට චැක් එක තියෙන හින්දා පට්ට අමාරු බෙඩ් වර්ස් මැච් එකේදී. අනිත් වෙලාවට නම් මම ඔහේ ගහනවා බෙඩ් වර්ස් මැච් එක. අනිත් කියන්නේ මම මේකේ ලෙවල් එකේ බොඩ් එක වුණාද ගන්න බෑ. ඉතින් මම මේ බෙඩ් වර්ස් වලට අලුත් නෙමෙයි. මම මේ සර්වර් එකට අලුත් ඉතින් මෙච්චරක් ගගහිතී හිව්ක්‍රාෆ්ට් එකේ හරිද? හිව්ක්‍රාෆ්ට් එක මට එපා වුණා. මොකද ඒකේ ජාවා ප්ලේස්ලා ඉන්නවා. ජාවා ප්ලේස්ලා ඉති මාර කරදරේ. උන් ඇවිල්ලා නෙලනවා ඔයාලා බෙඩ්රොක් ජාවා වෙනස දන්නවා ජාවායට කොච්චර වාසිද කියලා. බෙඩ්රොක් වලට ගහනවා ගහilla. ඉතින් ඒකේ ඉන්න මට එපා වෙලා ඉතින් හැබැයි මං ලෙවල් 2ට ඇදලා තිබ්බේ. කොහොම හරි මං ලෙවල් 2ට ඇද්දා. අනික ඔය මැච් එකේ ඉන්නවා මගේ යාළුවෙක් අය. ඌ තමයි ඔය මැච් එකේ නෙලන්නේ මට. දාර නැලිල්ලක් නෙලන්නේ මේ මගේ ටීම් එකට. ඉතින් උන් දාර නැලිල්ලක් නෙලන්නේ මගේ ටීම් එකට. ඔතන මම ෆයර්බෝල් ජම්ප් එකක් කරනවා. ෆයර්බෝල් අපලති ෆයර්බෝල් එකක් අයන් 4යි. අයන් ඕ 4ක් ඕනේ. ඉතින් මට උතින් අයන් 3ක් ගන්නවත් හම්බුන්නේ නැහැ. ඇවිල්ලා නෙලනවා. අමාරුවෙන් මම ගෝල් එක සම්පූර්ණ කරගන්නත් එපා. ඉතින් මම කොහොම හරි ඒක ගත්තා. ඉතින් ෆයර්බෝල් ජම්ප් එක දානවා මම. ඉතින් එන වීඩියෝ එක එන්ජොයි කරන්න. මම ඉතින් විනාඩි 2ක විතර නිශ්ශබ්දතාවයක් තියෙනවා. ඉතින් guys ඔතන වෙන්නේ මට ඇවිල්ලා ගහනවා. හරිද? අයන් ඕවර් 3ක් ගිහලා මං ෆයර්බෝල් ජම්ප් එක දාන්න යද්දී අරෝ ඇවිල්ලා ගැහුවා. හරිද? මං කොහොම හරි ෆයර්බෝල් ජම්ප් එක දැම්මා. ඉතින් කියන්න තියෙනවා ආයෙත් කියනවා මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all කරලා මට sub එකක් දෙන්න. ඉතින් මෙතන ඉන්න වලයක් කියලා කොහොම හරි මැච් එක ඉවර වෙනවා. මම කොහොම හරි ෆයර්බෝල් එක අරන් ෆයර්බෝල් ජම්ප් එක දානවා. ඔයාලා සම්පූර්ණ බලනවා නම් ඉතින් මගේ කියවිල්ල තමයි. හරිද? කොහොම හරි ඊළඟ එපිසෝඩ් එකේ මොකද්ද ඕනි කියලා කමෙන්ට් එකක් දාන්න. නැත්තම් ඉතින් මම ආයේ සතියකට විතර වීඩියෝ නැති වෙයි. බයි.